හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? අද තමා වෙසක් දවස. ඉතින් වෙසක් දවස පුරාවටම මම අද මොකද කරේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ හදන්නේ. ඉතින් මම අද උදේ 4:00 වෙනකොට නැගිට්ටා. උදේ පාන්දරම නැගිට්ටම පරිසරය විඳින්න ඕන පුළුවන් කියන කතාව ඔයාලට මේ ටිකෙන් තේරෙන්නේ නැතිනේ නේද? කුරුල්ලන්ගේ සද්දෙයි වටේ පිටේ ගෙවල් වලින් ඇහෙන පිරිත් සද්දෙයි ඒක හරි භාවනාවක් වගේ උදේට. ඉතින් මමත් අපේ ගෙදර පිරිත් ටික දාගෙන ඉතින් උදේම කිරි ආහාර උයා ගන්න තමයි මේ හදන්නේ. හස්බන්ඩ්ගේ අම්මලාගේ ගෙදරක් තියෙන්නේ අපේ ගෙදර ළඟමයි. ඉතින් එයා උදේ පන්සලට යනවා කිව්වා සිල් ගන්න. ඉතින් එයාට පන්සලට අරන් යන්නත් එක්ක තමයි මේ කිරි ආහාර ටික හදාගන්නේ. ගෙදර පූජා කරන්නත් එක්කම. උයාගත්ත කිරි ආහාර ටික ඉතින් ওই විදිහට ගොඩක් ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරුවන්ට පූජා කරන්න සුදුසු විදිහට මම පිළිවෙල කරගත්තා. කිරි ආහාර ටික පිළියෙල කරගත්තට පස්සේ මම ඒත් එක්කම උදේටයි දවල්ටයි එකටම උයා ගන්න ඕන කියලා හිතුණා. ඔය වෙනකොට පිරිත් නම් ඉවර වෙලා ඔයාලට ඇහෙනවා ඇති. වෙසක් පොහොය වෙනුවෙන්ම කෙරුණු ධර්මදේශනාවක් තමයි මම අහගෙන ওই විදිහට උයා ගන්න හදන්නේ. අවුරුද්දකට සැරයක් බෞද්ධ අපිට ලැබෙන මේ වෙසක් පොහොය ඒ වගේම වෙසක් උත්සවය අපි ඒ විදිහට බෞද්ධ වත්පිළිවෙත් කරගෙන සමරන්න ඕන කියලා තමයි ඉතින් මම නම් හිතන්නේ. ඉතින් ඒ හින්දාම තමයි අද දවස මම මේ විදිහට පටන් ගන්න හිතුවේ. ඔයාලා කොහොමද වෙසක් දවස ගත කරේ කියලාත් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ওই විදිහට බතුයි සෝයයි අලහොද්දකුයි තමා මං හදාගත්තේ. පොය හින්දා ඉතින් වෙන මුකුත් පිළිහිටි දෙයක් හදාගත්තේ නැහැ. දැන් ඉතින් වත්ත පුරාම ඇවිදලා කඩාගත්ත මල් ටික පිළිවෙලකට සකස් කරගන්න තමයි හදන්නේ. මේ දවස්වල මල් අඩුයි අපේ පැත්තේ. ඉතින් දවල් පන්සල් අරන් යන්නත් මල් ටිකක් තියාගෙන උදේ බුද්ධ පූජාව පූජා කරන්න ওই විදිහට මල් ටික පිළියෙල කරගත්තා. ඇත්තටම කියනවා නම් මේ ගෙවුනේ ගොඩක් ආසාවෙන්ම බලාගෙන හිටපු මොහොතක්. ඉතින් ඒ මොහොත ওই විදිහට පිළිවෙලටම මම එතන පිරිසිදු කරලා අස් කරලා ඉතින් හරිම ලස්සනට ওই විදිහට බුද්ධ පූජාව මම සිද්ධ කරගත්තා. ඇහෙනවද ඉතින් ඔයාලටත් කුරුල්ලන්ගේ සද්දේ? බුදුන් ඇඳලා ඉවර වෙලා අපේ මාළු ටැංකියේ ඉන්න මාළුන්ටත් කෑම ටික දාලා ඉවර වෙලාම වෙසක් දවසේ උදේ වැඩ ටික මම ඉවර කරගත්තා. මේ නම් වෙසක් දවසට කලින් දවසේ. ඔයාලට හිතාගන්න පුළුවන්ද මම මේ මොකද්ද කරන්න කියලා? වෙසක් දවසට පාන්දර පන්සලේ පැන්මුතු කිරිබත හදනවනේ.
ඉතින් ඒකට කැඩිච්ච නැති හාල් තෝරලා අපි ගෙදරින් යවන්න ඕනේ මීපැණි එක්ක. ඒකට තමයි ඉතින් මම ওই විදිහට කැඩිච්ච නැති හාල් තෝරගන්නේ. අපේ ගෙදර සම්බහාල් තියෙන හින්දා ඒව චූටිනේ. ඉතින් මට ටිකක් වෙලා ගියා කැඩිච්ච නැති හාල් තෝරගන්න. දැන් මම වෙසක් කූඩු අලව ගන්න ඕන කියලා හිතුණා. ඉතින් එදා දවසේ උදේ වරුවේ ටිකක් ওই විදිහට අලව ගත්තා. වැඩ තියෙන ඒවත් බැලන්ස් කරගෙන පුළුවන් විදිහට කූඩුව වෙසක් දවසට කලින් දවසේම අලවලා ඉවර කරගත්තා. වෙසක් කූඩුව උදේ වරුවේම අලවලා රැලි ටික කපලා ඉතිරි රැලි ටිකත් හවස කපලා කූඩුවේ වැඩ ටික ඉවර කරගන්න ඉතිරි වැඩ ටික හවසට දාගත්තා. ඉතින් ඔය විදිහට හවස් වරුවෙත් ඔය වැඩ ටික ඉවර කරලම නිදාගත්තා. ඒ විදිහට තමයි වෙසක් දවසට කලින් දවසේ වැඩ ටික සිද්ධ වුණේ. ඉතින් වෙසක් දවසේ දවල් 10ට විතර අපි පන්සලට ගියා සියක් වර්ග පූජාවට. පන්සල හරිම ලස්සනයි. වෙසක් කූඩු ගොඩක් තිබුණා. ඉතින් අපි මළුවේ ඉඳගෙනම සියක් වර්ග පූජාවට සහභාගී වෙලා ගෙදර ආවා. බලන්නකෝ ඉතින් අපේ පන්සල ලස්සනයිද කියලා. පන්සල් ගිහින් එන ගමන් දන්සල් 2-3කුත් හම්බුණා. ඉතින් අපි මුකුත් එතන ඉඳගෙන කන්න බොන්න ගියේ නෑ. මේ දවස්වල ලෙඩ තියෙන හින්දා අපිට හම්බුණ දේවල් ওই විදිහට ගෙදර අරගෙන ආවා. ඉතින් පේනව නේද මේ දවස්වල හවස් වෙනකොට තියෙන හුළඟ. දැන් මේ හවස් වෙලා වොෂ් එකක් එහෙම දාගෙන වදමල් ටිකක් ගිලන්පසට හදාගෙන හවස බුද්ධ වන්දනාව කරන්න තමයි ඔය හදන්නේ මම. බුදුන් වන්දලා ඉවර වෙලා බලනකොට ඉතින් ඔන්න හඳ පායගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ තමා වෙසක් කූඩු වගේම බකට් පත්තු කරන්න බලාගෙනම හිටපු වෙලාව දවස් ගාණක් තිස්සේ. ඉතින් ඔයාලත් එන්නකෝ මගේ වෙසක් කූඩුවේ ලස්සන බලන්න. ඉතින් මේ විදිහට අපේ ගෙදර මේ අවුරුද්දේ 2026 වෙසක් දවස ඉවර වෙනවා. ඉතින් වීඩියෝ එක පුරාවටම මාත් එක්කම හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම හැමෝටම තෙරුවන් සරණයි.